සුබ උදෑසනක් වේවා හැමෝටම. මං හිතන්නේ මම ප්‍රාර්ථනා කරනවා අද දවස ජීවිතයේ සුන්දරම හර්ධවත් දවසක් වෙන්න කියලා හැමෝටම. මං හිතන්නේ අපි අද හැමෝටම වැදගත් මාතෘකාවක් තමයි මම මේ ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න යන්නේ. මොකද අපිට ප්‍රධානම අපේ ජීවිතේ අපි හැමෝටම අපේ ශක්තිය වෙන්නේ අපේ පවුලනේ. මේ පවුල වෙනුවෙන් අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් මට හිතුණා අද මං හිතන්නේ ඒ වෙනුවෙන් ජාත්‍යන්තර පවුල් දිනයක් කියලා එකකුත් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ දවසට සමගාමීව දවසට වඩා මට හිතෙනවා අපි මේ කුටුම්බය තුළ අපි කොහොමද ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්නේ. ඒත් මේ පවුල මතින් තමා ජීවිතේ හැමදේම අපේ තීරණය වෙන්නේ. එතකොට දවස අපි උදා වෙන අවස්ථාවේ ඉඳලම රෑ නිදා ගන්න අවස්ථාව වෙනකම්ම අපේ ජීවිතේ අපි පවුල අපි හැම මොහොතකම අපි එකිනෙකාගේ මේ තියෙන සම්බන්ධතාවය මේ සියලුම දේවල් වැදගත් වෙනවා. ඒක පවුලක් කියලා කියන්නේ ඇත්තටම අපි එකිනෙකාට ආදරය කරන, සමගියෙන් ජීවත් වෙන, උදව් කරගන්න, ලස්සනට ඉන්න නේද? එතට විශේෂයෙන්ම විඳවන්න නෙවෙයි විඳින්න තියෙන එකම තැන තමයි පවුල කියලා මට හඳුන්වන්න පුළුවන්. ඒකෙදි අපි දන්නවා සමහර අවස්ථාවලදී චූටි ගැටලු ඇති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා පවුලක් තුල. එහෙම නැත්නම් පවුලකුත් නෙමෙයිනේ. ඉතින් ඒ දේවල් වලට අපි ශක්තිමත්ව මූණ දීලා සුන්දර කරගෙන අපි ගත්තොත් ගෙදරක ජීවත් වෙනවා නම් අම්මා, තාත්තා, දුව, පුතා. එහෙම නැත්නම් සියලුම දෙනා ආච්චි අම්මා සීයා මේ අපි හැමෝම ජීවත් වෙනවා නම් පවුලක් තුල එකිනෙකාට ආදරය කරගනිමින් එතකොට ලස්සනට ගරු කරන දේවල් ආදරය සෙනෙහස බෙදෙන තැනක් තමයි පවුලක් කියලා කියන්නේ. ඉතින් මෙතනදී අපි කොහොමද මේ පවුල රැකගන්නේ? ඉතින් වර්තමානයේ ලොකු අභියෝගයක් වෙලා තියෙනවා මේ පවුලක් රැක ගැනීම සම්බන්ධව. ඒ කියන්නේ අපේ මේ තියෙන කාර්යබහුලතාවයත් එක්ක මට චූටි අදහසක් එනවා අපිට පවුල මේ අපෙන් ඈත් වෙලාද කියලා. ඉතින් එහෙම හැමෝගෙම ඉල්ලන්නේ ආදරණීයන්ගෙන් ඉල්ලන්නේ මේ පවුල රැක ගැනීම අපි සතු ලොකු වගකීමක් වෙනවා. ඒත් මේ ඒකකේ අපි ජීවත් වෙනකොට අම්මා තාත්තා නේද ඊට පස්සේ දරුවෝ නෑදෑයෝ මේ සියලුම දෙනාගෙන් ඒ සමගිය එකමුතුකම සහජීවනය ආදරය සෙනෙහස මේ සියලුම දේවල් තියෙන්න ඕන. ඉතින් වර්තමානයේ අපි දන්නවා ගොඩාක් වෙලාවට පවුලක් තුළදී අපිට ගොඩාක් අභියෝගාත්මක වෙලා තියෙනවා. මොකද ජීවන අරගලයත් එක්ක මේ කාර්මීකරණයත් එක්ක යාන්ත්‍රීකරණයත් එක්ක අපි වැඩ ලෝකෙක ජීවත් වෙන්නේ. සමහර අවස්ථාවලදී අපිට දරුවන්ට ඇහුම්කන් දීමට අපිට අවස්ථාවක් නැති වෙලා තියෙනවා. බොහෝ වෙලාවට මම නම් හැම වෙලාවෙම කියන දෙයක් තමයි අපි මේ පවුල කියන ඒකකයේ තුල දරුවෝ වෙනුවෙන් අපි ලොකු කාලයක් අපිට වැය කරන්න වෙනවා. මොකද ඒකට හේතුව අපි මේ පවුල කියලා ගන්න අපි මේ සම්පත තමයි අපේ දරුවා. ඒතර දරුවා වෙනුවෙන් අපි මේ රස්සාවක් කරන්නේ. එහෙම නැත්නම් අපි මේ හම්බ කරන්නේ යාන වාහන ගන්න මේ සියලුම දේවල් අපි භෞතික දේවල් එකතු කරන්නේ අපේ අනාගතයේ මේ දරු සම්පත් වෙනුවෙන්. මේ දරුවා කියන කෙනා වර්තමානයේ අපි ගොඩාක් වෙලාවට දන්නවා තනිවීම හුදකලා වීම මත සමහරක් වෙලාවට අර පවුලේ තියෙන සුන්දරත්වය බිඳලා යනවා. අම්මා තාත්තත් එක්ක තියෙන ඒ බැඳීම කියන එක දරුවන්ගේ අපිට දුරස් වෙලා යනවා වගේ එකක් මට හැඟෙනවා. ඉතින් ඒක නිසා මම අද මේ පවුල කියන සංකල්පය කතා කරන දවසේ මම යෝජනා කරනවා අපි අපේ ආදරණීය සොඳුරු කැදැල්ල සුන්දර කරගන්න අපිට පුළුවන් දරුවොත් එක්ක බොහෝම ආදරණීය විදිහට එකතු වෙලා ලෙන්ගතු වෙලා අපිත් දරුවන්ගේ ලෝකෙටම ගිහිල්ලා ජීවත් වෙනවා නම් අපිට පුළුවන් අපේ මේ පවුල කියන පවුල් සංස්ථාව ඉතාම ලස්සන කරගන්න කියන එක මම විශ්වාස කරනවා.